හැමදාම වගේ අදත් ආව ලස්සන කරන්න පුංචි රහසක් අරගෙන තමයි ආවේ. මේක නම් ගොඩාක් ලොකු රහසක් නෙවෙයි, හැමෝම දන්න හැමෝම කරන පුංචි රහසක්. ඇත්තටම කියන්න ඕන මම මේක කරන්න පටන් ගත්තේ ළඟකදී ඉඳලා. මේ ප්‍රශ්නේ මට ඉස්සර ලොකුවට තිබුණේ නැහැ. දැන් තමයි මට මේ ප්‍රශ්නේ ටික ඇති වුනේ. ඉතින් ඒ නිසා තමයි ඒ වෙනුවෙන් මම මේ පුංචි දේ කරන්න පටන් ගත්තේ. අපි හැමෝගෙම මූණ ලස්සන කරන ප්‍රධානම දේ තමයි අපේ අයිබ්‍රෝස් කියලා කියන්නේ. ඉතින් එහෙබැම ලස්සනට තේනකොට මුහුණේ ලස්සන තවත් වැඩිපුර ලස්සනට පේනවනේ. ඉතින් ඒ නිසා මට පුංචි ප්‍රශ්නයක් ආවා. ඉස්සර ගෙදර ඉන්න කාලයට වඩා ඉස්කෝලේ යන කාලයට වඩා අපි නිතරම අයිබ්‍රෝස් ගලවනවා, මාසෙකට වතාවක් අයිබ්‍රෝස් නීට් එකට හදනවා. එක සැලූන් එකකින් නැතිව විවිධ කියන්නේ හැම තැනකින්ම හැම සැලූන් එකකින්ම වගේ අයිබ්‍රෝස් හදන පුරුද්දක් මට තියෙනවා. ගෙදර ගිහුවාම ගෙදරින් මෙහෙ ආපුවාම මෙහෙ කොහේ හරි සැලූන් එකකින් එහෙම මම ගොඩාක් වෙලාවට මගේ අයිබ්‍රෝස් නීට් කර ගන්නවා. ඉතින් එහෙම කරලා මට ඇති වුණ ප්‍රශ්නයක් තමයි මගේ අයිබ්‍රෝස් වල තිබුණු ඝනත්වය ගොඩාක් අඩු වුණා. ඉතින් ඒ නිසා අර මට කලින්ට වඩා එක දැනෙන්න ගත්තා. මොකද ඉස්සර මගේ අයිබ්‍රෝස් ගණට ඒ වගේම තද කළු වර්ණයකින් හරි ලස්සනට තිබුණා. හදන්නවත් තරම් දෙයක් නැති තරමටම. නමුත් දැන් එක සැලූන්ස් වලට ගිහිල්ලා අයිබ්‍රෝස් හදලම එයාලට ඕන විදිහට අයිබ්‍රෝස් හදලම දැන් මගේ අයිබ්‍රෝස් ගොඩාක් හීනි වෙලා. ඉතින් ඒ නිසා දැන් මං සති දෙකකට විතර උඩදී ඉඳන් මගේ අයිබ්‍රෝස් වල මෙන්න මේ E විටමින් කරල් දෙකක් හැමදාම රැට නිදා ගන්න කලින් හොඳට ගාලා හිමීට මසාජ් කරනවා. E විටමින් කියලා කියන්නේ අපිට ලස්සන වෙන්න ගොඩක් තැන්වලදී උදව් වෙන හොඳ දෙයක්. මුහුණට, කොණ්ඩෙට, ස්කින් එකට සමහරක් වෙලාවට මේ E විටමින් බොන අයත් ඉන්නවා. ඒ ගැන මට ලොකු දැනුමක් නැහැ. නමුත් E විටමින් කියන්නේ අපිට ලස්සන වෙන්න උදව් කරන හොඳ දෙයක්. ඉතින් මේ විදිහට E විටමින් කරලක් අරගෙන මම රැට හොඳට මුහුණ සෝදලා මුහුණට මොන හරි ක්‍රීම් පාවිච්චි කරනවා නම් ඒකත් ඇප්ලයි කරලා මේ විදිහට E විටමින් කරලක් අරගන්නවා. කරල් දෙකක් ගන්නවා. මෙහෙම ඔහොම ගන්නට ගා ගන්න. මේ වැඩේ කරන්න ඕන ඔය රැට නිදා ගන්න කලින් කරන්න. නිදා ගන්නත් පැයකට විතර කලින් කරන්න. මොකද ගොඩක් අයට නිදා ගන්නකොට මුලින් නිදා ගන්න අය ඉන්නවා. එතකොට මේක අයිබ්‍රෝස් වල ඇප්ලයි කරාට මේ වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිදා ගන්නත් පැයකට විතර කලින් ඔයාට පුළුවන් නම් මේ විදිහට ගාලා මේ විදිහට උඩට මසාජ් කරන්න. අයිබ්‍රෝ එක මෙහෙම පල්ලෙහාට මසාජ් කරන්න එපා. එතකොට ඇහි බැම මේ ඇහි මට්ටමට ගෑවෙන්න මේ පාත් වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට මේ ඔයාට පුළුවන් නම් මෙන්න මේ විදිහට උඩට හොම කවාකාරව මසාජ් කරන්න. මම එක ඇහි බැම්මකට මේ එකකුත් ඇති කරල් දෙකක් ඕන නැහැ. සමහරක් වෙලාවට දෙකක් ලැප්පයි කරනවා. නැත්නම් එක කරලකින්ම ඇහි බැමි දෙකටම මේ විදිහට ගාලා මසාජ් කරනවා. එකක් අරගන්න නාස්ති කරන්න එපා. මං හිතන්නේ එකක් ඇති. එක E විටමින් කරලක් හොඳටම ප්‍රමාණවත්. දෙකක් ගන්න ඕනේ නැහැ. දෙකක් ගන්නවා නම් අර වැඩිපුර පිටපැත්තෙත් එක්ක හොඳට ගෑවෙනවා ඉතින්. නමුත් දෙකක් ගන්න අවශ්‍ය නැහැ. එක E විටමින් කරලක් අරගෙන ගන්න. මුහුණ කියන්නේ අපේ ලස්සනට තියාගන්න ඕන අනිවාර්යම දේ. ඉතින් ඒ නිසා ඔයා කාන්තාවක් විදිහට ගැහණියක් විදිහට මුහුණ ගැන නිතරම සැලකිලිමත් වෙන්න. මට ටිකක් දාඩිය දාලා තියෙන්නේ. ඒකයි මේ පොඩ්ඩක් තෙත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට විනාඩි කිහිපයක් අරගෙන එහි බැමි උඩ හොඳට මසාජ් කරන්න උඩු අතට. ඔයාට පුළුවන් නම් එළරු තෙල් එක්ක මික්ස් කරලා E විටමින් ගන්න. ඒකත් හොඳයි. මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ මේ වැඩේ කරලා තියෙනවා. එතකොට මගේ අයිබ්‍රෝස් ඝනකමට වැවිලා තියෙනවා සහ හොඳ ලස්සනට තියෙනවා. කළු පාටට ඝනවට තියෙනවා. ඉතින් මේ එක දේවල් කරන්න ගිහින්ම තමයි මේ දේවල් අපිට නැති වෙලා තියෙන්නේ. නමුත් හැමදේම අපිට පුළුවන් මේන්ටේන් කරගන්න. මොන හරි රුටින් එකක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් ඔයාගේ ස්කින් එක වෙනුවෙනුත් ඔයාගේ හෙයා එක වෙනුවෙනුත් හොඳ රුටින් එකක් හදාගන්න.
ඉතින් අද මං ඔයාලට කිව්වේ මගේ අයිබ්‍රෝස් දෙක ලස්සනට තියාගන්න මං කරන පුංචි දෙයක්. එහෙනම් ඉතින් මේ විදිහේ ලස්සන වීඩියෝ එකක් අරන් ආයෙ ඔයාලා බලන්න ඉක්මනින් එනකන්. ඔයාලා සතුටින් පරිස්සමින් ලස්සනට ඉන්න.